ජීවා පොල් ටනල් එකක් නඩත්තු කරන්න මට ලොකු මහන්සියක් වෙන්න වෙයිද? පොල් ටනල් එකක් නඩත්තු කරන්න ඔයාලට ලොකු මහන්සියක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා එළිය වගා කරොත් වල් පැලැටි පාලනය කරන්න ඕන. ඊට පස්සේ ඒ ගස් වලට පොහොර දාන්න, බිම පස් පෙරලන්න, ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා එළිය වගා කරොත්. පොලි ටනල් එක ඇතුලේ වගා කරොත් එහෙම නැහැ. වගා පරිසරය ඉතාමත්ම පිරිසිදු තියාගෙන දෛනිකව ඔයා නිරීක්ෂණය කරන්න ඕන මේකට රෝග පලිබෝධ ඇවිල්ලාද කියලා. ඊට අමතරව ඔයාලට ඩ්‍රිප් ඉරිගේෂන් එකෙන් ජලය සහ පෝෂක සම්පාදනය කරන්න පුළුවන්. ඔයා අතරම පිටරටක ඉන්න කෙනෙක්ට වුණත් අපිට පුළුවන් මේකට ඔටෝමේෂන් සිස්ටම් එක ඇප්ලයි කරලා ඔයාගේ ෆෝන් එකෙන් ස්මාර්ට් ෆෝන් එකකින් වුණත් මේකට ජලය පොහොර සම්පාදනය කරන්න, ඒ වගේම අපි මිස්ටර්ස් ෆොකස් ඒව ක්‍රියාත්මක කරන්න. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා ඔටෝමේෂන් සිස්ටම් එකක් සම්බන්ධ කිරීමෙන්. ඊට පස්සේ CCTV හයි කරගෙන මේක ඇතුලේ වෙන්නේ මොනවද කියලා ඔයාට දුර ඉඳන් උනත් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් තමන්ම පහසුයි. ඒ වුණාට ඔයාට සේවකයෙක් මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් මේකේ මේන්ටේන් කටයුතු හරියට කරගෙන යන්න අස්වැන්න නෙලන අවස්ථාවේදී සේවකයෙක් යොදවන්න වෙනවා. ඒ වගේ වැඩ ටිකක් තමයි ඉතින් මේකේ තියෙන්නේ. ඇග්‍රෝ හබ් අපිත් එක්ක වවුම්